අපි අද කතා කරමු අංකෙලි පූජාව ගැන. පහුගිය වර්ෂයේදී මේ මෑත කාලීනව අපේ ප්‍රදේශයේ මේ අංකෙලි පූජාව පැවැත්වුණා. සාමාන්‍යයෙන් මෙහි අංකෙලි පූජාව පැවැත්වෙනවා. හැබැයි වාර්ෂිකව මේක පැවැත්වෙන්නේ නැහැ. සෑහෙන කාලයකට පස්සේ තමයි ඒ කාර්යය සිද්ධ කරන්නේ. ඉතින් මේ පැත්තේ ඒ කාර්යය සිදු කරන ගමක් හැටියට ඉහළගම ගම්මානය උඩගම ගම්මානය කියන ගම්මාන දෙකේ ප්‍රදේශවාසීන් එකතු වෙලා තමයි ඒ කටයුත්ත සිද්ධ කරන්නේ. විශේෂයෙන් මේ කටයුත්ත සිද්ධ කරද්දී ආගමික මූණුවරක් ගන්නවා. ඉතින් විශේෂයෙන්ම එහි ආගමික නායකත්වය දරන්නේ මේ ප්‍රදේශයේ විහාරස්ථානයක් වන ආනන්ද මූලමහා විහාරස්ථානයේ අනුදැනුම අවවාද අනුශාසනා ඇතුව තමයි ඒ කාර්යය සිද්ධ වෙන්නේ. ඉපරණි සිංහල ජන සමාජය තුළ මෙවැනි ජන ක්‍රීඩා බොහෝමයක්ම දක්වන ලැබෙනවා. මේ ජන ක්‍රීඩා වල තියෙන සුවිශේෂත්වය තමයි මේ හැම ක්‍රීඩාවක්ම ආගමික මුහුණුවරක් ගන්නවා. එතකොට එහිදී කතා කරද්දී පොල් කෙලිය, දොඩම් කෙලිය, මල් කෙලිය ආදී වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. ඒ අතර සුවිශේෂී ක්‍රීඩාවක් හැටියට මේ අංකෙලිය හඳුන්වන්නට පුළුවන්. මෙම මේ ක්‍රීඩාවක් වුණාට මේක විශ්වාසයක්. බොහෝ වෙලාවන් වලදී මිනිස්සු ඊ타මත්ම සමගිව සතුටු වෙමින් විනෝද වෙමින් ඊ타මත්ම සත්භාවයෙන් ගෞරවයෙන් සිදු කරන පූජාවක්. පූජාවක් හැටියට කිව්වේ මේ පූජාව සිද්ධ කරන්නේ පත්තිනි මෑණියන්ට. ඉතින් පත්තිනි මෑණියන්ට පූජාවක් දීලා ගම්මු බලාපොරොත්තු වෙනවා මේ අංකෙලි ක්‍රීඩාව පූජාවක් හැටියට සිද්ධ කරලා ගමට සිදු වෙලා තියෙන විපත් වලින් සුවයක් ලබා ගන්නට, ලෙඩ රෝග වලින් සුවයක් ලබා ගන්නට, ඒ වගේම ගමට රටට මේ හැමෝටම සිත සාන්තිය යහපත් භාවය ප්‍රාර්ථනා කරමින් තමයි මෙවැනි ක්‍රීඩාවක් ඒ ගම්වල සිද්ධ කරන්නේ. සෑම ගමකම මේ ක්‍රීඩාව සිද්ධ වෙන්නේ ඒකට පටබැඳිච්ච සාම්ප්‍රදායික වශයෙන්ුත් පාරම්පරික වශයෙන්ුත් උරුමකම් කිව් ගම් කොටස් තියෙනවා. ඒ ගම් කොටස් වල අය තමයි මෙහි මේ ක්‍රීඩාව යෙදෙන්නේ. ඒ වගේ මේ ක්‍රීඩාවේ තවත් තියෙන ශ්‍රේෂ්ඨ තමයි මේ ක්‍රීඩාවේ කොටස් දෙකක් තියෙනවා. පිල් දෙකක්. ඒ තමයි උඩු පිල සහ යටි පිල. ඉතින් මේ උඩු පිලයි යටි පිලයි කියන කතන්දරයත් නිර්මාණය වෙන්නේ බොහෝ ඉතිහාසයක ඉඳලා. තාත්තා උඩු පිල නම් පුතත් උඩු පිල. පාරම්පරිකව ගමන් කරන ක්‍රීඩාවක් හැටියට තමයි මේ අංකෙලි පූජාව හඳුන්වන්නේ. මේ ක්‍රීඩාව අනික් ක්‍රීඩා වගේම තමයි පිල් දෙකක් තියෙනවා. පළවෙනි පිල උඩු පිල, අනිත් එක යටි පිල. ඉතින් මේ යටි පිලයි උඩු පිලයි මේ පිල් දෙකටම වෙන වෙනම මල් පැලක් නිර්මාණය කරගන්නවා. මල් පැලක් නිර්මාණය කරගෙන ක්‍රීඩා උපකරණ, ක්‍රීඩා භාණ්ඩ සියලුම දේවල් දෙවියන්ට කව් මහත්තයෙක් ලව්වලා කැප කරලා තමයි මේ ක්‍රීඩාව ආරම්භ කරන්නේ. මේ ක්‍රීඩාව කරන්නට විශාල අන්තට්ටු අවශ්‍ය වෙනවා. ඉතින් මුල් කාලයේදී නම් මේ අන්තට්ටු නිර්මාණය කරගෙන තිබෙන්නේ ගෝණ සත්තුන්ගේ අං භාවිතා කරලා.
ඉතින් වර්තමානයේ වෙනකොට සත්තුන්ගේ අම්භාවිතා වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ තෝරාගත්ත ගස් වර්ග තිබෙනවා. ඒ ගස් වලින් සකස ගන්න ලද අන් තමයි මේ පිල් දෙකම තරංගවලට භාවිතා කරන්නේ. එහිදී සැලකිලිමත් විය යුතු කාරණාවක් හැටියට මේ දෙබල් සහිත තැන් තමයි එකක් හැටියට භාවිතා කරන්නේ. නමුත් ඒ නිර්මාණය වෙන දෙබල තනි අත්තකින්ම සැකසීලා තියෙන්නට ඕනේ. ඒක සුවිශේෂී කාරණාවක්. මේ ක්‍රීඩාව සිද්ධ කරන ස්ථානයේ පිට්ටනිය හඳුන්වන්නේ අන්පිටිය කියලා. ඉතින් මේ අන්පිටියේ තමයි උඩුපිලයි යටිපිලයි දෙකම සම්මුඛව හම්බ වෙන්නේ. ඒ හම්බ වෙන උඩුපිලටත් යටිපිලටත් වෙන වෙනම වෙන්වෙච්ච ගස් වර්ග දෙකක් තියෙනවා. එක ඒ පිටියේ තියෙන ශක්තිමත් ගහක් තෝරාගෙන එක පිලකට ඒ ගහ හිමි වෙනවා. ඒකට කියනවා හොඳ කඳහා කියලා. ඒ වගේම ඒ ගහේ ඉඳලා මීටර් යාර කිහිපයක් මෙහාට ඇවිදිලා ඍජුකෝණාශ්‍ර අඩි 6ක් විතර ගැඹුර ඇති වලක හිටවනවා හොඳ ශක්තිමත් කඳක්. ඒකට කියනවා වලි ගහ කියලා. මෙන්න මේ අර පිටියේ තියෙන ගහටයි අර නිර්මාණය කරගත් වලයේ තියෙන කඳටයි තමයි අර පිල් දෙකේ අන් දෙක අමුණන්නේ. ඊට පස්සේ තමයි ක්‍රීඩාව සිද්ධ කරන්නේ. මුල් කාලයේදී නම් මේ අන් බැඳීම සඳහා භාවිතා කරලා තියෙන වරපට නිර්මාණය කරගෙන තියෙන මීහරක් අඟවල් වලින් ඉරා ගන්නාලද පටි. නමුත් අද කාලේ එවැනි පටි භාවිතා කරන්නේ නැහැ. අද කාලේ වෙනකොට විවිධ වැල් වර්ග තමයි මේකට වරපට හැටියට භාවිතා කරන්නේ. එය අදාළ පිල් දෙක තමන්ගේ අඟ අර ගස් දෙකට කඳවල් දෙකට තියලා තාමත් ශක්තිමත්ව බඳිනවා. ලී දෙකක් ආධාර කරගෙන බැඳලා අර අන් දෙක එකට අමුණනවා. වලිගහ කියන හඳ තියෙන කොටස අර ඍජුකෝණාශ්‍ර ආකාරයට වලක් සකසලා අඩි 6ක් විතර ගැඹුරට කපලා ඒකට භාවිතා කරන ගහ බොහෝ වෙලාවන් වලදී කොස් ගහක් වගේ ගහක් තමයි භාවිතා කරන්නේ. ඉතින් ඒක හිටවන්නේ මුල පැත්ත උඩට උඩ පැත්ත යටට බර පැත්ත උඩට තමයි ඒ කදේ ගහත් ඒ වලට දාන්නේ. ඒ යොදා ගන්න කඳේ මුදුනේ හොඳ ශක්තිමත් කඹයක් සවි කරලා ඒ කඹය පිල් දෙකේම පිරිස එකතු වෙලා ශක්තිය දාලා අදිනවා. ඒ අදිනකොට කැඩෙන අඟ අයිති පිළ පරාජය වෙනවා. කැඩෙන්නේ නැති අඟ අයිති පිළ ජයග්‍රහණය කරනවා. මේක ඉතාමත්ම විනෝදාත්මක විදිහට කෑකෝ ගසමින් සින්දු කියමින් තමන්ගේ සතුට ප්‍රකාශ කරමින් තමයි මේ කාර්යය මුළු ගමක් එකතු වෙලා සිද්ධ කරන්නේ. අපේ ශරීරයේ ලෙඩ වුණාම විවිධ ඖෂධ මගින් සුව කරගන්න පුළුවන්. මේ ක්‍රීඩා පිටියට ගියපුවාම අපේ හිතේ තියෙන ලෙඩ නම් ඇත්තටම සුව වෙනවා. ඒ මොකද එතන තියෙන චමත්කාරයේ විනෝදජනක බව සම්බන්ධව අපේ හිත යොමු කරපුවාම අපිට තියෙන ගැටලු ප්‍රශ්න ඒ වගේ මානසික ආතතියෙන් වගේ දේවල් දුර වෙලා අපේ හිතට ලොකු සතුටක් මේ ක්‍රීඩාව හරහා ක්‍රීඩාවේ සිදු කරන අයටත් ක්‍රීඩාව නරඹන අයටත් මේ දෙපාර්ශ්වයටම එක හා සමාන ලැබෙනවා කියන කාරණාව නම් මෙතෙන්දී මතක් කරන්නට ඕනේ.
මම මේ කරුණු ටික මතු කරේ ගොනු කරේ අන්තර්ජාලයේ හරහා තිබුණු යම් තොරතුරු පරිශීලනය කරලා සහ ඇතම් අයගෙන් අසා දැනගත් දේවල්. ඉතින් මේ අංකිලි පූජාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා සිදු කරන විදිහ. ඉතින් මේ පිළිබඳව ඔබ මීට වඩා දෙයක් තිබෙනවා නම් අදහසක් හැටියට යටින් කමෙන්ට් එකක් දාගෙන යන හැටියට මතක් කරනවා.